එදිනෙදා ජීවිතයේදී අත්විඳින නමුත් ලොකු අවබෝධයක් නැති පරීක්ෂණයක් ගැන. මොකටද මේ ESR පරීක්ෂණය කරන්නේ? මේ ESR පරීක්ෂණයේ වැදගත්කම ගැන හොඳ අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත්. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද මෙම වීඩියෝ ගෙනෙන මම වාරියපොළ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය උෂාන් වේරංග දිසානායක. අද මීටියෝ ඩොක්ටර් YouTube channel එක තුලින් මම ඔබට ගෙන එන්නේ ඔබ එදිනෙදා ජීවිතයේදී අත්විඳින නමුත් ලොකු අවබෝධයක් නැති පරීක්ෂණයක් ගැන. ඒ තමයි ESR පරීක්ෂණය. මෙම ESR පරීක්ෂණය පිළිබඳව දැන සිටීම ඉතාම වැදගත් වෙනවා. රෝගියෙකු ලෙස ඔබ මොකටද මේ ESR පරීක්ෂණය කරන්නේ? මෙම ESR පරීක්ෂණයේ වැදගත්කම ගැන හොඳ අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත්. මෙම ESR පරීක්ෂණය නිදන්ගත රෝග පිළිබඳව හඳුනා ගැනීමට තමයි සිදු කරන්නේ. මෙම ESR පරීක්ෂණය ESR අගය ඔබට යම්කිසි සැඟවුණු නිදන්ගත රෝගයක් තිබෙනවා නම් මෙම ESR අගය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ESR අගය 100 අවටට හෝ 100ට වඩා වැඩි අගයකට වැඩි වෙනවා කියලා කියන්නේ ඔබ තුල යම්කිසි නිදන්ගත රෝගයක් තිබෙන බවයි ඒකෙන් හැඟෙන්නේ. මොනවද මේ නිදන්ගත රෝග ඔබ තුල තිබෙන? එකක් තමයි ආතරයිටිස් සමාරුව ඔබට තියෙන්න පුළුවන්. නැත්නම් ඔබට යම්කිසි සැඟවුණු පිළිකා තත්වයක් තියෙන්න පුළුවන්. නැත්නම් ඔබට ක්ෂය රෝගය වැනි ආසාදන තත්වයක් තිබෙන්න පුළුවන්. මෙවැනි තවත් සැඟවුණු නිදන්ගත රෝගයක් ඔබට තිබෙන්න පුළුවන්. එතකොට මෙම ESR අගය වැඩි වෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. ඒ පිළිබඳව වෛද්‍යවරයෙකුට පෙන්වා ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් ඕනෑම උණ රෝග තත්වයක්, ඕනෑම ආසාදන තත්වයක් ඔබට හැදුනහම මේ ESR අගය වැඩි වෙනවා. නමුත් සති කිහිපයකදීම ESR අගය අඩු වෙනවා. නමුත් යම්කිසි පුද්ගලයෙකුගේ මෙම මාසේ ESR අගය යම්කිසි මට්ටමකට තියෙනවා. ඊළඟ මාසේ පරීක්ෂා කරාම ඒ ESR අගය ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඊළඟ මාසේ පරීක්ෂා කරාම ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා. මේ ආකාරයෙන් ESR අගය වැඩි වෙනවා නම් ඔබ තුල යම්කිසි නිදන්ගත රෝගයක් තිබෙන බව හොඳින්ම දැනගත යුතුයි. මොනවද මේ රෝග? මේ ESR අගය වැඩිවීමත් සමග ඔබට හන්දි අමාරුවක් තිබෙනවාද? ඔබට කොන්දේ අමාරුවක් තිබෙනවාද? මේ ESR අගය වැඩිවීමත් සමග ඔබට දීර්ඝකාලීන දිගු කාලීන කැස්සක් තිබෙනවාද? ඔබට රැට උණ ගන්නවාද? නැත්නම් ඔබට රැට මද දාඩිය ගතියක් දැනෙනවාද? ඔබගේ ඇඟ කෙට්ටු වෙනවද? ආහාර රුචිය අඩු වෙනවද? එහෙනම් මෙන්න මේ රෝග ලක්ෂණත් ඔබට තිබෙනවා නම් ඒත් සමගම ඔබේ ESR අගය වැඩි වෙනවා නම් මේ පිළිබඳව පරීක්ෂා කිරීම ඉතාම වැදගත්. මේ තුලින් හැඟෙන්නේ ඔබගේ ඇඟ තුල යම්කිසි නිදන්ගත රෝගයක් තිබෙන බවයි. එහෙනම් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඇයි මෙම ESR අගය වැඩි වෙන්නේ? ඊට අදාළ රෝගයක් ඔබ තුල නිදන්ගතව ඔබේ ඇඟ තුල සැඟවී තිබෙනවාද කියලා වඩා හොඳින් පරීක්ෂා කර බලා හඳුනාගෙන ඊට අදාළ ප්‍රතිකාර කර ගැනීම වැදගත්. එහෙනම් මෙම ESR අගය ESR පරීක්ෂණය පිළිබඳව ඔබ වැදගත් දැනුමක් ලබා ගන්න ඇතේ කියලා මම සිතනවා. ස්තුතියි.